ආයිබෝවන්. අද අපිගේ මේ විශේෂ පැහැදිලි කිරීමට හැමෝම හරිම ආදරෙන් එකතු කරගන්නවා. ඇත්තටම අද අපි කතා කරන්න යන්නේ අපේ ජීවිතවලට හරිම සමීප. ඒ වගේම අපේ පැවැත්මට තීරණාත්මක විදිහට බලපාන මාතෘකාවක් ගැනයි. ඒ තමයි මූල්‍ය කළමනාකරණය කියන්නේ මොකක්ද සහ සැබෑ මූල්‍ය නිදහස ළඟා කරගන්නේ කොහොමද කියන කාරණය. විශේෂයෙන්ම ලෝක ප්‍රකට මූල්‍ය උපදේශක ඩේව් රැම්සිගේ අදහස් පදනම් කරගෙන CWK මණ්ඩලවත්ත මහතා ඉදිරිපත් කරලා තියෙන හරිම අපූර්ව ගැඹුරු විග්‍රහයක් තමයි අපි අද පියවරෙන් පියවර කතා කරන්නේ. ධනය කළමනාකරණය කරන එක ගැන මෙතෙක්කල් තිබුණු සාම්ප්‍රදායික අදහස් සම්පූර්ණයෙන්ම වෙනස් කරන ප්‍රායෝගික දේවල් ටිකක් මෙතනදී අපිට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ වටිනා කතාව ඇතුලේ මොනවද තියෙන්නේ කියලා අපි දැන් බලමු. හරි අපි මේ ගැන ගැඹුරින්ම බලමු. මේ තිරේ පේන ඩේව් රැම්සිගේ කියමන ගැන පොඩ්ඩක් හිතලා බලන්නකෝ. අපි අපේ මුදල් පාලනය කළේ නැත්තම් මුදල් නැතිකම විසින් අපේ මුළු ජීවිත කාලයම පාලනය කරනවන කියන එක. මේක අහනකොටත් පොඩි බයක් දැනෙනව නේද? ඇත්තටම මේ වචන ටික ඇතුලේ තියෙන්නේ අපිට මගහරින්න බැරි තිත්ත ඇත්තක්. අපේ ආදායම මොකක් වුණත් සල්ලි හරියට කළමනාකරණය කළේ නැත්තම් අන්තිමට වෙන්නේ සල්ලි නැති වෙන එක විතරක් නෙවෙයි. ඊට වඩා ලොකු අනතුරක් වෙනවා. ඒ තමයි සල්ලි නැතිකම කියන දේ විසින් අපේ තීරණ, අපේ නිදහස සහ අපේ සතුට පාලනය කරන්න පටන් ගන්න එක. මූල්‍යමය ආධිපත්‍යයේ තියෙන මේ අඳුරු යථාර්ථය තමයි මේකින් මනාව ඉස්මතු වෙන්නේ. මේ කතාවත් එක්කම අපිට හිතන්න වෙන ලොකුම ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි සල්ලි නිවැරදි ඉලක්කයක් කරා මෙහෙයවීමේ බලය ඇත්තරම තියෙන්නේ කාගේ අතේද? අපි අපේ සල්ලි මෙහෙයවනවද? එහෙමත් නැත්නම් අපේ අතට එන සල්ලි වලට ඕනි විදියට අපිව මෙහෙයවනවද? ටිකක් වෙලා මේ ගැන හිතමු. අපි හැනෝම වගේ හිතාගෙන ඉඳි මම තමයි මගේ සල්ලි පාලනය කරන්න කියලානේ. හැබැයි මාසේ අන්තිමට පඩි ඉවර වුණාම ඒ සල්ලි ගියේ කොහෙද කියලා ආපහු හැරිලා බලනකොට ඇත්තටම මේකේ පාලකයා කවුද කියලා අපිටම ලොකු ප්‍රශ්නාර්ථයක් එනවා නේද? සල්ලි පාලනය කරන මේ සංකීර්ණ ස්වභාවය සරලව තේරුම් ගන්න පුළුවන් අපූර්ව උපමාවක් මණ්ඩලවත්ත මහතාගේ විග්‍රහයේ තියෙනවා. ඒ තමයි නොහික්මුණු අශ්වයාගේ උපමාව. මේකෙන් අපිට පැහැදිලි කරලා දෙන්නේ හරිම අපූර්ව කතාවක්. සල්ලි කියන්නේ හරියට කිසිම හික්මීමක් නැති කැලෑවේ හැදුණු වල් අශ්වයෙක් වගේ. මේ වගේ සතෙකුට තමන්ගේම කියලා අරමුණක් ගමනාන්තයක් නැහැනේ. එයාට ඕනේ නිදහස ඉබාගාතේ දුවන්න විතරයි. හැබැයි කවුරු හරි මේ අශ්වයාගේ ලණුව තදින් අල්ලගෙන තමන්ගේ පාලනයට ගත්තොත් අන්න එතකොට අපිට පුරුවන් ඒ අශ්වයාව අපේම හීන, අපේම ඉලක්ක කරා පදවාගෙන යන්න. හැබැයි කොහොම හරි අපේ අතින්නේ ලණුව ගිලිහුනොත් මොකද වෙන්නේ? අර නොහික්මුණු අශ්වයා එයාට ඕන විදිහට දුවන්න පටන් අරගෙන අන්තිමට අපිව ලොකු අමාරුවක කටුක අගාධයක දානවා. මේ අනතුර ගැන අපි නිතරම අවදියෙන් ඉන්න ඕනේ. අශ්වයාගේ කතාවෙන් පස්සේ අපි බලමු මේ පාලනය කිරීම ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියලා. ඒකට ප්‍රධාන කුළුණු තුනක් තියෙනවා. අපේ මූල්‍යමය අනාගතය තීරණය කරන හැංගිලා තියෙන කරුණු තුන තමයි මේ. පළවෙනි එක මුදල් සැලසුම් කිරීම, දෙවෙනි එක පාලනය ගිලිහී යාමේ බිය, එමත් නැත්නම් ණය වෙන එක සහ තුන්වෙනි එක සැබෑ මූල්‍ය නිදහස උදා කර ගැනීම. අපේ සල්ලිවල පාලනය අපි ගාවම තියෙනවද නැත්නම් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවද කියන එක තීරණය වෙන්නේ මේ කියන අදහස් තුන අපි කොයිතරම් දුරට තේව මරන් ක්‍රියාත්මක කරනවද කියන එක උඩයි. මෙතනදී පළවෙනි කුළුණ ඒ කියන්නේ මුදල් සැලසුම් කිරීම තමයි පදනම වෙන්නේ. සරලවම කිව්වොත් සල්ලි පාලනය කරන එක පටන් ගන්නෙම මෙතනින්. මාසික ගානේ අපි උපයන හැම සතයක්ම කොහොමද වියදම් කරන්නේ කොහොමද ඉතිරි කරන්නේ කියලා කලින්ම තීරණය කරන්න ඕනේ. එහෙම නැතුව අරමුණක් නැතුව සල්ලි ලැබෙන විදිහට වියදම් කළොත් මාසය අන්තිමේදී ඉතුරු වෙන්නේ ලොකු පසුතැවීමක් විතරයි. එනිසා අපි උපයන හැම රුපියලකටම ඔයාගේ රාජකාරිය මේකයි කියලා අපි විසින්ම පවරන්න ඕනේ. ඒක මගහරින්න බැරි අනිවාර්ය දෙයක්. දෙවැනි කාරණේන අපිට හරිම තද අනතුරු ඇඟවීමක් දෙමු. අපි සල්ලි පාලනය කරන එක ඇහැරියොත් වෙන්නේ සල්ලි නැති වෙන එක විතරක් නෙවෙයි කියලා කලින් කිව්වා මතකද? ඒකෙන් අපිව නොදැනුවත්වම හරිම විහිසුණු ණය උගුල් වලට ඇදලා දානවා. පාලනයක් නැති වුණාම ඇති වෙන සල්ලි අංගහංගකම් පියව ගන්න අපිට ණය වෙන්න සිද්ධ වෙනවා. අන්තිමට අකමැත් වෙන්න උනත් වෙන අයගේ ඒ කියන්නේ ණය දුන්න අයගේ වහලෙක් බවට පත් වෙන්න අපිට සිද්ධ වෙනවා. පාලනයේ ගිලිහී යාම කියන්නේ කොයිතරම් භයානක ප්‍රතිඵලගෙන දෙන අඳුරු වාගාදයක්ද කියලා මේකෙන් අපිට හොඳටම පැහැදිලි වෙනවා. හැබැයි තුන්වෙනි කුළුණෙන් අපිට පෙන්දලා දෙන්නේ මේ අඳුරු තත්ත්වයෙන් මිදිලා ආලෝකයට එන විදිහයි. ඒ තමයි මූල්‍ය නිදහස උදා කරගන්න එක. මේක කොහොමද කරන්නේ? තමන්ගේ අතේ තියෙන සල්ලි සතෙන් සතේද හරියටම කළමනාකරණය කිරීමෙන් විතරයි මේක කරන්න පුරුවන්. අපි ඒ විදිහට දැඩිව පාලනය කරනකොට කලින් අපිව බය කරපු අර මුදල් කියන සාධකය එකපාරටම අපේ අනට කීකුරු වෙන හොඳ මෙවලමක් බවට පත් වෙනවා. එතකොට ජීවිතය ගැන අනාගතය ගැන තියෙන මූල්‍යමය බය සම්පූර්ණයෙන් නැති වෙලා ගිහින් ඇත්තම නිදහසක් භුක්ති විඳින්න අපිට අවස්ථාව ලැබෙනවා.
දැන් අපි එන්නේ මේ කතාබහේ තීරණාත්මකම අවස්ථාවට. අවසන් තීරණ මුදල් කියන්නේ සේවකයෙක්ද නැත්නම් ස්වාමියෙක්ද? ඉතින් මෙතන තියෙන වැදගත්ම කාරණය තමයි මේක. සල්ලි කියන්නේ කවදාවත් මධ්‍යස්ථ දෙයක් නෙවෙයි. එක්කෝ ඒක අපේ අනට කීකරුව වැඩ කරන ඉතාමත් හොඳ සේවකයෙක් වෙනවා. එහෙම නැත්නම් ඒක නරක ස්වාමියෙක් බවට පත් වෙලා අපිව පාලනය කරන්න පටන් ගන්නවා. සල්ලි අපේ සේවකයා කරගන්නවද නැත්නම් අපේ ස්වාමියා වෙන්න ඉඩ දෙනවද කියන එක රැඳිලා තියෙන්නේ අපි කොහොමද මේ සල්ලි කළමනාකරණය කරන්නේ කියන කාරණේ උඩ විතරමයි. අපි මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලට නිශ්චිත අරමුණක් දුන්නේ නැත්නම් ඒ කියන්නේ ඒ සල්ලි වලට යන්න ඕනේ කොහාටද කියලා අපි විසින් අනකලෙන්නේ නැත්නම් අවසානයේදී මොකද වෙන්නේ? අපේ මුළු ජීවිත කාලය පුරාවටම මම හම්බ කරපු ඒ සල්ලි ටික කෝ කියලා හොය පසුතැවෙන්නයි අපිට සිද්ධ වෙන්නේ. අපේ වටිනා කාලයයි නිදහසයි නිකම්ම නාස්ති වෙලා යනවා. මේක කොයිතරම් ඛේදනීය තත්ත්වයක්ද කියලා මේ සරල වාක්‍යයෙන් අපේ හිතට තදින්ම කාවද්දනවා නේද? අද අපේ මේ පැහැදිලි කිරීම අවසන් කරන්න කලින් හැමෝටම හිතන්න එක ප්‍රබල ප්‍රශ්නයක් ඉතුරු කරන්න මම කැමතියි. අර නොහික්මුණ අශ්වයාගේ ලණුව තවදුරටත් අතහැරලා දාලා ණයවලටයි බයටයි යට වෙලා වහලෙක් වගේ ජීවත් වෙනවද? එහෙම නැත්නම් අද මේ ලණුව තදින් අල්ලගෙන මූල්‍ය පාලනය තමන්ගේ අතට අරන් තමන්ගේ හීන සහ ඉලක්කවත සාර්ථකව ගමන් කරනවද? මේ තීරණය වෙන කාටවත් ගන්න බෑ. මේක අපි විසින්ම ගත යුතු තීරණයක්. ඉතින් මේ වටිනා අදහස් ගැන නැවතත් හිතලා බලන්න. මූල්‍ය නිදහස කරා යන ගමන අපි අදම පටන් ගමු. නැවතත් මේ වගේම වටිනා මාතෘකාවකින් හමු වෙමු. සුබ දවසක්. ජය වේවා.